මේ වගේ ගණන් වල හොඳට මතක තියාගන්න පුතේ යම් රටාවක් තියෙනවා. ඒක අපි අවබෝධ කරගන්න ඕනේ. ඒක අවබෝධ කරගන්න අපි දැන් අර කලින් රටාවේ අපි බැලුවේ හරස් අතට බලනවා. නැත්තම් දෙපැත්තට අර සම්මුඛව තියෙන විදියට සම්මුඛව ත්‍රිකෝණ තියෙන ඒ වෙයි ගුණිත සමාන වෙනවද කියලා ඒ විදියට බලනවා. ඒ විදියට අපි දෙපැත්ත තුන් පැත්ත හතර පැත්ත ඒ දාලා තියෙන සංඛ්‍යා එක්ක සසඳලා බලන්න ඕන. මෙන්න මේ නිශ්චිතව එක්ක මැද තියෙන සංඛ්‍යාව හොයන්න ඕනද අපිට අර හයිලයිට් කරලා තියෙනවනේ. දැන් මෙතන නම් මෙන්න මේ මැද තියෙන එක ගැන අපි වැඩි අවධානයක් යොමු කරන්න ඕන. ඒක තමයි මේ ගානේ මේ රූපේ හයිලයිට් කරලා තියෙන්නේ. එතකොට ඒක ફોકસ කරන්න නම් අපි බලන්න ඕනේ ඒක හැමතිස්සෙම සාධාරණ වෙන්නේ නැහැ. හැබැයි බොහෝ විට ඒක සාධාරණ වෙනවා. ඒ මැද තියෙන එක ටාගට් කරලා තමයි මේ උත්තරේට අපිට යන්න ඕන කියන අර මඟ පෙන්වීම කරන්නේ. එතකොට අපි බලන්න ඕන මෙන්න මේ මැද තියෙන පදය මේ වටේ තියෙන ඒවෙන් මොකක් හරි කරලා හදාගන්න. ඒක එක්ක මේ සංඛ්‍යා ටික මෙහෙම හරහාට එකතු කරලා ගුණ කරලා එහෙම වෙන්න පුළුවන්. නැත්තම් මේ ටික වෙන වෙනම වෙන්න පුළුවන්. ඒ ගැන අවබෝධයක් තියෙනවා. මෙතන වෙලා තියෙන්නේ මෙන්න මේ ඒක බලන්න වෙලා තියෙන්නේ මේ කොටු ආකාරයෙන් තියෙන ඒවා වෙනම අරගෙන ත්‍රිකෝණාකාරයෙන් තියෙන ඒවා වෙනම අරගෙන බලන්න වෙලා තියෙන්නේ 48න් 28ක් අඩු කරලා කීයද උත්තරේ? උත්තරේ 20යි. මෙතන උදෙන්නේ එකයි එකයි එකතු කරලා එක ධනයක අපිට එන උත්තරේ 2යි කියලා. එක ධන එක උත්තරේ අපිට එනවා 2යි කියන්නේ. අන්තිමට මොකද කරලා තියෙන්නේ? මේ මෙතන මේ දෙකේ අන්තරයෙන් ආපු 20යි. මෙතන මේ ත්‍රිකෝණ දෙකේ එකතුවෙන් ගත්තු 2යි. එකතු කරලා තමයි මෙතනට ඇවිල්ලා තියෙන්නේ 20 ධන 2 22යි කියන්නේ. ඒක සාධාරණ වෙනවද බලන්න මේකත් එක්ක. අනිත් ඒවාත් එක්ක සාධාරණ වෙනවා. සමහර ඒවා මේ දෙකටම සාධාරණ වෙනවා. හැබැයි මේකට සාධාරණ වෙන්නේ නැහැ. එතකොට අපි මේකට එකෙන් උත්තරේ ගන්න පුළුවන්ද? බෑ. එහෙම ගන්න බෑ. හොඳට අවබෝධයෙන් තියෙන්න ඕන. මේ සියලුම ඒවට ඒ ක්‍රමය සාධාරණ වෙන්න ඕන. අපි බලමු 96 වෙන 80 කීයද? 16යි. මෙතනින් 2යි 1යි එකතු කරාම අපිට එනවා 2 ධන 1 3යි කියලා. ඊට පස්සේ මේ 19 එන්නේ මේ 16යි මෙතනින් එකතුවෙන් එන 3යි එකතු වෙලා තමයි 19 එන්නේ. මෙතනත් බලමු අපි ඒක ගැලපෙනවද කියලා. 49 වෙන 16 කීය දෙන්නේ? 3යි 33යි කියලා එනවා. 9න් 6ක් 3යි 4න් 1ක් 3යි. ඊට පස්සේ මේ 9 ධන 2 9 ධන 2 අපිට එනවා 11යි කියන්නේ. අන්න 44 එනවා නේද? මේ 33ට මේ 11 එකතු වෙනවා. හරිනේ. ඒ තුනටම සාධාරණයි. එහෙනම් මෙතනත් එන්න ඕන මේ C හැදෙන්න ඕනේ මේ විදියට. කොහොමද? C යෙන් 50ක් අඩු කළා උත්තරේ 50යි. මෙතන 4යි 1යි 4යි එකතු වුණාම උත්තරේ 5යි. 1යි 4යි එකතු කරාම උත්තරේ 5යි. එහෙනම් C එන්න ඕන මෙතන 50ට මේ 5 එකතු වෙලා 55ක් විදිහට තමයි උත්තරේ එන්නේ. 55ක් විදිහට තමයි උත්තරේ එන්නේ. C සමානයි 55යි කියලා එන්න ඕන. හරිද? පැහැදිලිද? හරිම ලේසි. අපිට තියෙන්නේ ගාන නිර්වුල්ව අවබෝධ කරගන්න මම කියන්නේ හැමතිස්සෙම සරලව ගාන බලන්න. මේවා රොකට් සයන්ස් නෙමෙයි. රොකට් සයන්ස් නෙමෙයි IQ.